සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයගොල්ලන් හැම දෙනෙක්ම අදත් මගේ YouTube channel එකට. හරි. ඉතින් ඇත්තටම අද මම මේ වීඩියෝ එකෙන් ගෙනලා තියෙන කාරණාව අනිවාර්යෙන් ඔයාලට ගොඩක් වැදගත් වෙන කාරණාවක්. හරි. ඉතින් ඇත්තටම අනිවාර්යයෙන්ම අද වීඩියෝ එක පටන් ගන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. ඉතින් ඇත්තටම මේක තමයි අද මේ වීඩියෝ එක අවසානයේ තික් ඔයා නරඹන්න ඕනේ. මේක ඉතින් ඇත්තටම මගේ වීඩියෝ එකේ views සත් watch time ගන්නවත් එහෙම කාරණාවකට නෙවෙයි කියන්නේ. මේ වීඩියෝ එක අනිවාර්යෙන් අවසානයේ තික් නරඹන්න ඕනේ. මොකද ඔයා මේ වීඩියෝ එක මගදී ස්කිප් කරලා හරි නැත්නම් මගදී වීඩියෝ එකෙන් අයින් වුණොත් ඔයාට ලැබෙන්නේ වෙනම අදහසක්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මම ඒ කියන්නේ අවංකවමයි ඇත්තමයි කියන්නේ අද මේ වීඩියෝ එකේ ඔයා අවසානයේ තික්ම රැඳී සිටින්න ඕනේ. නැත්නම් අවසානය වෙනකම් වීඩියෝ එක බලන්න. එතකොට තමයි හරි අදහසක් ඔයාට මේ වීඩියෝ එකෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් වීඩියෝ එක අවසානයේ තික් නරඹන්න කියලා මතක් කරනවා. ඉතින් ඒ වගේම අනිවාර්යෙන් තවත් පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. මම දැන් මගේ YouTube channel එකේ subscribers 10000ට යන ගමනේ ඉන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලට පුළුවන් දැන්ම subscribe කරලා 10000ට යන ගමනට මට support එකක් දෙන්න. එහෙනම් ඉතින් වැඩි කතා නොකර අපි පටන් ගමු අද මේ වීඩියෝ එක. හරි. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන කාරණාව නැත්නම් ඔයගොල්ලන්ට කියලා දෙන්න යන දේ පිළිබඳව මම වෙනම අදහසක් නැත්නම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම thumbnail එකේ දකින්න ඇති. ඉතින් මම thumbnail එකේ දාලා තිබ්බ දේවල් අනිවාර්යෙන් දකින්න ඇති. ඉතින් අන්න ඒ විදිහට මම thumbnail එකේ දාලා තිබ්බනේ. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න මේ පිළිබඳව ඇත්තටම එකතු වුණේ ගොඩ දෙනෙක් මගේ මැසේජ් කමෙන්ට්ස් දාලා අහලා තිබ්බා මෙන්න මේ ෆෝන් එකක් හැක් කරන්නේ කොහොමද? ඇත්තනම් ෆෝන් එකක් හැක් කරන්න පුළුවන්ද? ඉතින් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ මම වීඩියෝ එකේ මුලදීත් ඕගලන්ට වෙනම පෙන්නුවා මේ වීඩියෝ එක කවදාවත් තවත් කෙනෙකුගේ ප්‍රයිවසි එකට හානි කරන දෙයක්වත් නෙවෙයි. ඒ පිළිබඳව මම මේ වීඩියෝ එකෙන් කිසිසේත්ම කියලා දෙන්නේ නැහැ. ඒක ඉස්සලා මතක් කරන්න ඕනේ. ඉතින් ඇත්තටම මෙන්න මේ විදිහට ෆෝන් එකක් හැක් කරන්න මම ඉස්සලාම කතා කරනවා මොනවද ඔයාලට අවශ්‍ය කියලා. ඉතින් ඇත්තටම ෆෝන් එකක් හැක් කරනවා කියන එක ඉතාමත් ලේසි පහසු වැඩක් නෙවෙයි ඔයගොල්ලන් හිතනවා වගේ. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් ඔයාට WhatsApp එක නැත්නම් ෆෝන් එකක් හැක් කරන්න ඔයාගේ ගාව තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් හැකියාවක් නම් ලැබෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ටිකක් හොඳ ස්පීඩ් PC එකක් වගේ ඔයාට අවශ්‍ය වෙනවා සාමාන්‍ය ෆෝන් එකක් හැක් කරන්න. ඉතින් ඒ වගේම අනිවාර්යෙන් මතක් කරගන්න ඕනේ කලින් කිව්වත් වගේ මේක තවත් කෙනෙකුගේ ප්‍රයිවසි එකට ඩැමේජ් කරන්නවත් එහෙම ක්‍රියාවකට නෙවෙයි මම මේ වීඩියෝ ගේන්නේ තවත් කෙනෙකුගේ දැනුම සඳහා පමණයි. ඉතින් ඇත්තටම අන්න ඒ විදිහට ඔයා ගාව ටිකක් හොඳ ස්පීඩ් ලැග් වෙන්නේ නැති PC එකක් තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ ගොඩක් ලොකු මුදලක් තියෙන්න ඕනේ. ඉතින් ඇත්තටම ඔයා හිතන්න එපා කවදාත් ෆෝන් එකක් හැක් කරනකොට දැන් මේ විදිහට මට වීඩියෝ එකකින් මේ වීඩියෝ එක බලලා මට පුළුවන් තවත් කෙනෙකුගේ ෆෝන් එකක් ඉතාමත් ඉක්මනින් හැක් කරගන්න ඇප් එකක්වත් භාවිතා කරලා. ඉතින් අන්න ඒ විදිහට ඔයාලට කවදාවත් හැක් කරන්න බෑ. කලින් කිව්වත් වගේ ඔයාලට මේකට ගොඩක් බඩු අවශ්‍ය වෙනවා. ඉතින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් හොඳ ස්පීඩ් PC එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම සල්ලි අවශ්‍ය වෙනවා. ඉතින් ඇත්තටම සල්ලි තිබ්බත් වැඩක් නැහැ. මේවා අදාළ කරන කට්ටිය ඉන්නවා වෙනම කට්ටිය ඉන්නවා. ඉතින් ඇත්තටම ඔයාට ඒ කෙනෙක්ව යොදාගෙන කරන්නත් හැකියාව තියෙනවා. නමුත් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් ඔයාට එක වීඩියෝ එකක් දෙකක් බලලා කවදාවත් ඉගෙන ගන්න බෑ හැක් කරන්න. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් ගැඹුරට ගිහිල්ලා තමයි මේ පිළිබඳව ඉගෙනගෙන ගොඩක් හොඳ අධ්‍යයනයක් කරලා තමයි ඔයාට මෙන්න මේ විදිහට WhatsApp එකක් නැත්නම් ෆෝන් එකක් හැක් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම වෙනම කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට ලොකු මුදලක් ලබා දෙන්න පුළුවන්. අන්න ඒ විදිහට ඔයාලට පුළුවන්. ඒ කෙනෙක්ගේ උදව් ඇතුව නැත්තම් සම්පූර්ණයෙන්ම යාට වැඩේ බාර දුන්නොත් එයා සාමාන්‍යයෙන් කරලා දෙනවා. ඉතින් ඇත්තටම මේක මම කලින් කිව්වත් වගේ මතක් කරන්නේ මම මේක හැම වෙලාවෙම මතක් කරන්නේ සාමාන්‍යයෙන් මේ වගේ වීඩියෝස් YouTube එකට දාන්න බෑ. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා WhatsApp නැත්තම් phone hacking කියලා search කරා කියලා ඒ වගේන් කවදාවත් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් hacking පිළිබඳවත් මොනවත් එන්නේ නැහැ. ඒක ඉස්සලා මතක් කරන්න ඕනේ. මොකද එහෙම කවදාවත් ඔයාලට කියලා දෙන්න විදිහක් නැහැ. නැත්තම් හැකියාවක් නැහැ. මොකද YouTube එකේ වීඩියෝ සයින් කරනවා. ඉතින් ඇත්තටම මේ පිළිබඳව මම කලින් වීඩියෝ එකක් මගේ YouTube channel එකේ දැම්මා. සාමාන්‍ය views 12000ක් විතර ඇවිල්ලා තිබ්බා. සාමාන්‍යයෙන් මේ වීඩියෝ එක මගේ comment guideline strike එක කරා වීඩියෝ එක සම්පූර්ණයෙන්ම YouTube එකෙන් අයින් කරලා තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට ඒගොල්ලන් YouTube එකෙන් වීඩියෝ එකක් අයින් කරලා දානවා. ඉතින් ඒ හින්දා කවදාවත් YouTube එක කරා කියලා දෙන්න බෑ. ඉතින් ඒක තමයි මමත් විශේෂයෙන්ම මෙන්න විදිහට ඒක කියන්නේ හැම වෙලාවෙම මේක තවත් කෙනෙකුගේ ප්‍රයිවසි එකට හානියක් කරන වැඩක් නෙවෙයි. අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ තවත් කෙනෙකුගේ දැනුමක් සඳහා පමණයි මම මේ වීඩියෝ එක කරන්නේ කියලා. නැත්තම් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම YouTube එකෙන් අයින් කරලා දානවා. ඉතින් ඇත්තටම මෙන්න මේ විදිහට ෆෝන් එකක් හැක් කරනකොට ඔයාලට තවත් කෙනෙක් යොදාගෙන කරන්න පුළුවන් නැත්නම් ස්පීඩ් PC එකක් තියෙනවනේ ඔයාටත් මේ පිළිබඳව ලොකු දැනුමක් ලබා ගන්න ඕනේ. අන්න ඒ විදිහේ දැනුම ලබාගෙන ඔයාලට පුළුවන් තවත් කෙනෙක්ගේ ෆෝන් එකක් හැක් කරන්න. ඉතින් ඇත්තටම මෙතනදී ඔයාට ටිකක් ලොකු මුදලක් වැය වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ මේකට ඇප් එකක් තියෙනවා. ඉතින් ඒ ඇප් එකේ නම ගන්න ඒ විදිහට ඒ ඇප් එක භාවිතා කරලා ඔයාට පුළුවන් සාමාන්‍යයෙන්
තවත් කෙනෙකුගේ ෆෝන් එකක් හැක් කරන්න. ඉතින් ඇත්තටම මෙතනදී හැක් කරනවා කියලා හිතන්න. ඔයා මේ ෆෝන් එක හැක් කරනකොට ඔයාට අවශ්‍ය වෙනවා අන්න ඒ ඇප් එක. ඉතින් ඇත්තට මේ ඇප් එක අදාළ කරගෙන ඔයා කරනකොට අනිවාර්යයෙන්ම ඔයාට ඒ ඇප් එකට යම්කිසි මුදලක් ගෙවන්න වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයා හිතන පතන ගාණක් නෙවෙයි මෙතනදී ගන්න වෙන්නේ සාමාන්‍ය රුපියල් 50000ක් 60000ක විතර මුදලක් ගෙවලා තමයි මේ ඇප් එක ඔයා එනේබල් කරන්න ඕනේ. ඉතින් අන්න ඒ විදිහට ඔයාට පුළුවන් ඒ ඇප් එක දාගෙන තවත් කෙනෙකුගේ ෆෝන් එකක් හැක් කරන්න. ඉතින් අන්න ඒ විදිහට ඔයාට ලොකු මුදලකුත් මෙන්න මෙතනදී ගෙවන්න වෙනවා. ඉතාමත් පහසුවෙන් මේ වැඩේ නම් කරගන්න පුළුවන් සාමාන්‍ය ෆෝන් නම්බර් එක විතරක් තිබ්බොත් ඇති. ඇත්තට මේ ඇප් එකෙන් ඔයා හිතන්න කරගන්න පුළුවන් වෙන්නේ මොනවද කියලා ඇත්තට ෆෝන් එක හැක් කරොත් ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් ගැලරි එකට ඇක්සස් කරන්න. ඒ වගේම WhatsApp සෝෂල් මීඩියා ඕනම ඇප් එකක් ඔයාට ඒකෙන් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ස්ක්‍රීන් එක සම්පූර්ණයෙන්ම රෙකෝඩ් කරගන්න පුළුවන්. ඇත්තටම මෙතනදී ඔයාට එතනදී එක මුදල් ගෙවන්න වෙනවනේ. වෙනත්ම ඇප් જાතියක් තියෙනවා. ඒ කියන්නේ තවත් වෙනස් ඇප් જાතියක් තියෙනවා. ඒ ඇප් නම් ඔයාට ෆෝන් එක අල්ලන්න වෙනවා. ඒ කියන්නේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එක තියෙනවා. ඒ ෆෝන් ඔයාගේ ෆෝන් එකටත් අදාළ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාට තොරතුරු ලබා ගන්න අවශ්‍ය කෙනාගේ ෆෝන් එකටත් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒව නම් සම්පූර්ණයෙන්ම නොමිලේ පිළිබඳව වීඩියෝ එකක් ගෙනලා තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දෙනවා. අන්න එකකින් ගිහලා බලන්න පුළුවන්. ඉතින් ඇත්තට මෙතන නම් සාමාන්‍යයෙන් කැමැත්ත හරි නැත්නම් හොරෙන් හරි තමයි කරන්න වෙන්නේ. ඇත්තටම කිව්වොත් මෙතනදී ෆෝන් එකක් ඔයාට මෙච්චර වියදම් කරන්න ඕනේ. එයාගේ මෝඩකම අනුව නැත්නම් එයාව රවට්ටලා ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් තොරතුරු ලබා ගන්න. ඉතින් ඒක නම් ඇත්තටම හැක් කියන්නෙත් නෑ. නමුත් අන්න ඒ විදිහට නම් ලබා ගන්න පුළුවන්. නැත්නම් ඔයාට කවදාවත් බෑ ෆෝන් එක හැක් කරන්න බෑ. කියන්නේ ඉතින් අර විදිහට විශාල මුදලක් වියදම් කරලා නම් ෆෝන් එක හැක් කරගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ඒ වගේ කරන්න දඟලයි කියලා. ඉතින් ඒ වගේම අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මේ මං කලින් කිව්ව ඇප් එක අන්න ඒ ඇප් එක ඔයාලට කවදාවත් Play Store එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඇත්තට මේ වගේම ඔයාලට ඒක ලබා ගැනීමට හැකියාවක් තියෙන mod APK එකක් විදිහට. ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක mod APK එකක් විදිහට තමයි ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ. ඉතින් ඒ වගේම මට කිසිසේත්ම හැකියාවක් නැහැ ඒ ඇප් එක පිළිබඳ මේ වීඩියෝ එකේදී කතා කරන්න. ඒ මොකද සම්පූර්ණයෙන් මේවා YouTube පොලිසිස් වලට තහනම් කාරණාවක් නිසා. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එකේදී මම මේ පිළිබඳව කතා කරොත් අනිවාර්යෙන් මේ වීඩියෝ එක YouTube එකෙන් අයින් කරනවා. ඉතින් අන්න ඒ විදිහට ගොඩ දෙනෙක් ආව ප්‍රශ්නකට තමයි මම අද මේ වීඩියෝ උත්තර ලබා දෙන්න හිතුවේ. ඉතින් ඇත්තටම ඔයා හිතන්න ඒ වගේ විශාල මුදලක් වියදම් කරලා තවත් කෙනෙක්ගේ ෆෝන් එක හැක් කරනවාද කියලා. ඉතින් ඇත්තටම මේ එහෙමයි. ඒ වගේ තොර හැක් කරන්න පුළුවන්. නැත්නම් PC එකක් තියෙනවා නම් ගොඩක් සාමාන්‍යයෙන් ගැඹුරට මේ පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඇත්තටම මම නම් සාමාන්‍ය ඒවා try කරලා තියෙනවා. ඇත්තටම මේවා සාර්ථක වෙලා තියෙනවා අනිවාර්යෙන්. මම නම් සාමාන්‍යයෙන් දන්නවා පොඩි කාරණා කීපයක්ම මෙන්න මේ WhatsApp හරි ෆෝන් හරි හැක් කරන්න. ඉතින් ඇත්තටම මෙන්න මේ විදිහට මම හැක් කරලා තියෙනවා. මට ඒ වගේ අත්දැකීම් තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට කාලාන්තරයක් ඒකත් එක්ක හිටියොත් තමයි ඔයාලට පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම එතනදිත් ඔයාට අවශ්‍ය වෙනවා ටිකක් අත්දැකීම් මේ වගේම ලොකු දැනුමක්. ඒ වගේම ගොඩක් හොඳ ස්පීඩ් PC එකක් නැත්නම් ලැප්ටොප් එක මෙන්න මේ වගේ එකකුත් අවශ්‍ය වෙනවා. මොකද නැත්නම් මෙතනදී ගොඩක් ලැග් වෙලා සාමාන්‍ය වැඩේ චොර වෙනවා කියන අන්න ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ ඔයාට ලොකු දැනුමක් අවශ්‍ය වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මට ඒ පිළිබඳවත් මේ වීඩියෝස් වලදී කතා කරන්න බෑ. මොකද කමියුනිටි ගයිඩ්ලයින් ස්ට්‍රයික් කියලා જાතියක් තියෙනවා. නැත්නම් කමියුනිටි ගයිඩ්ලයින්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ YouTube එකේ අපිට වීඩියෝ අප්ලෝඩ් කරන්න නම් වෙනම නීති රීති තියෙනවා. ඉතින් ඕන වැඩකට සාමාන්‍ය නීති රීතියක් තියෙනවනේ. අන්න ඒ නිසා මට මේ පිළිබඳව මේ වීඩියෝ එකෙන් කතා කරන්නවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා අනිවාර්යෙන් ඔයා මේ වීඩියෝ එක අවසානයේ තෙක් නරඹුවා නම් ඔයාට ගොඩක් හොඳ දැනුමක් ලැබෙන්න ඇති කියලා. ඉතින් ඒ වගේම අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ කලින් කිව්වත් වගේ මගේ YouTube channel එක subscribers 10000ට යන ගමනේ ඉන්නේ. ඔයාලට පුළුවන් දැන්ම subscribe කරලා support එකක් දෙන්න. ඒ වගේම අනිවාර්යෙන් මතක් කරනවා තාමත් ඔයා මේ වීඩියෝ එක like එකක් දැම්මේ නැත්නම් අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම ඔයාගේ මේ වීඩියෝ එක මම කලින් පටන් ගන්නකොට කියන්නේ අවසානයේ තෙක් රැඳී සිටින්න කියලා. ඔයා තාමත් මේ වීඩියෝ එක බලනවා කියන්නේ අනිවාර්යෙන් අවසානයේ තෙක්ම රැඳී ඉඳලා. එහෙනම් දැන් ඔයාට මේ වීඩියෝ එක පිළිබඳ තියෙන අදහස් අනිවාර්යෙන් පළවෙනියෙන් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මම මුලදී වීඩියෝ එක අයින් වුණා කියලා හිතන්න. අන්න එහෙනම් ඔයාට ලැබෙන වෙනම අදහසක් කියනකොට ඔයාට අනිවාර්යෙන්ම තේරෙන්නේ නැති. ඉතින් ඇත්තටම මම හිතනවා අද මම ගෙනා වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාලට ගොඩක්ම වැදගත් වෙයි කියලා. ඉතින් එහෙනම් තවත් මේ වගේ ගොඩක් වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.